සුබ දවසක් හැම දිනෙකටම. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ මගේ channel එකේ කතා නොකරන විදිහ වෙනස්ම මාතෘකාවක්. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා මේ කාටුන් බලන අය විශේෂයෙන්ම මේ Miraculous Ladybug season 6 එකේ final episode එක වෙන Secret Protocol කියන episode එකේ සිංහල තේරුම දැනගන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක අවසාන episode එකේ පළවෙනි කොටස. ඉතින් දෙවෙනි කොටස release වුනහම ඒකත් ඔයාලට මම දාන්නම්. ඉතින් විශේෂත්වය වෙන්නේ මේ කාටුන් එකේ කලින් සීසන් වල උනේ නැති විදිහේ ගොඩක් අලුත් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට සීසන් 6 එකේ ෆයිනල් එපිසෝඩ් එකේ පළවෙනි කොටස වෙන Secret Protocol එකේ සිංහල රිවිව් එක බලන්න ඕන නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් ඉවර වෙනකම් බලන්න. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දි ඉන්ට්‍රෝ එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපේ Ladybug මම මේක සිංහලෙන් ගොඩක් අය දන්නේ රතුචූටි කියන හින්දා මම ඒ නමින්ම පාවිච්චි කරන්න. ඉතින් රතුචූටි සහ එයාගේ Miraculous team එකේ ඔක්කොම සමාජිකයෝ ටික මෙන්න මේ අතල්ලා දාපු ස්ටේෂන් එකක් ඇතුලේ පොඩි දෙයක් ගැන කතා කරනවා. මෙයාලා කතා කරන්නේ මෙයාලා විශේෂයෙන්ම හඳුන්වලා දීපු Secret Protocols එහෙම නැත්නම් මේ රහස් දේවල් රහස් නීති විශාල ප්‍රමාණයක් ගැන. ඇත්තටම රතුචූටි විසින් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා يعني දුෂ්ටයාගෙන් වැළකීලා තමන්ගේ Miraculous ආරක්ෂා කරගන්න ඕන නිසා නීති 2000කටත් වඩා දාලා තියෙනවා. ඉතින් මේවා ගැන තමයි මේ කට්ටිය පුදුමෙන් අහන්නේ එච්චර මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය ගැන තමයි මේ පළවෙනි සීන් එකේදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඊළඟ සීසන් එකේදී අපිට බලා ගන්න පුළුවන් කලින් වගේ නෙමේ මේරිනේට්. මෙයා නිදාගෙන ඇහැරෙනවා. ඒ විතරක් නෙමේ මෙයා මේ වෙදි දාගෙන ඉන්නේ ඇත්ත Miraculous එක නෙමේ. මෙයා එයාගේ ඇත්ත Miraculous දෙක මෙන්න මේ සෙල්ලම් බඩුව ඇතුලේ තමයි තියලා තියෙන්නේ. ඉතින් ඒක ඇරෙන්නෙත් එයාගේ fingerprint එකෙන්. ඉතින් ඒතකොට හිතන්න මෙයාලගේ Secret Protocols කොයි වගේද කියලා. අර රහස් නීති ඇතුලේ මේවා තියෙන්න ඇති. ඉතින් Miraculous එකේ ආරක්ෂාව සඳහා. ඉතින් කොහොම හරි ටිකීට ඉන්නත් වෙනම එකක් හදලා තිනවා. ඒ කියන්නේ රජුගේ ක්වාමි. එයාට ඉන්නත් වෙනම ලස්සන ගයක් වගේ එකක් හදලා. ඉතින් කොහොම හරි ගොඩක් අර ආරක්ෂා වෙන විදිහට තමා දැන් මෙයාලා කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමේ මේ එපිසෝඩ් එක විශේෂ දවසක්. ඒ කියන්නේ ඇත්තටම මේරිනේට්ගේ අම්මගේ එහෙම නැත්නම් සබීන්ගේ උපන්දිනේ. ඉතින් ඒ නිසා තාත්තයි ගෝයි හදන්නේ අම්මාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් ඒ නිසා එයාලා හදනවා රස කේක් එකක්. අපේ මේ මේරිනේට් ඉතින් හැමතිස්සෙම වැඩ අවුල් කරගන්න නිසා එයා මේ කේක් එක මුලින්ම බේක් කරද්දි පුච්ච ගන්නවා. ඒ කියන්නේ කේක් එක කළු වෙනවා. ඉතින් ඊට පස්සේ එයා ආපහු try කරලා කොහොමරි තාත්තා එක්ක අම්මාව සර්ප්‍රයිස් කරන්න තමයි මේ හදන්නේ. මේ ඇස්සේ අපිට කතාව අමුතුම පැත්තකට හැරවෙනවා. ඒ තමා මේරිනේට්ගේ මාමා. එහෙම නැත්නම් මේරිනේට්ගේ අම්මගේ මල්ලි. එයා ඉන්නේ චීනේ. එයා චීනේ ඉඳන් එනවා පැරිස් වලට. ඒ මේ අම්මගේ උපන්දිනේ හින්දා එයාගේ අක්කට සුබ පතලා යන්න. ඉතින් මේ වෙලාවේ මේරිනේට්ට පොඩි සැකයක් ඇති වෙනවා. ඇයි මෙහෙම ආවේ කියලා. මොකද මීට කලින් තිබු උපන්දින එකකටවත් මේ මාමාගේ නම වෑන්, අංකල් වෑන් මීට කලින් ඇවිල්ලා නැහැ. ඉතින් මේරිනේට්ගේ මේ පොඩි සැකයත් එක්ක කතාව ඉස්සරහට රසවත් විදිහට ගලාගෙන යනවා. ඉතින් මේ මේරිනේට්ගේ මාමා එයාගේ අම්මට තෑග්ගකුත් තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය සීන් එකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මාමා වෙනම මේරිනේට්ට කතා කරලා එයාටත් තෑග්ගක් දෙන්න කියලා මේ විදිහට කියනවා. ඉතින් මේ වෙලාවේදී තමයි මේරිනේට්ට හොඳටම සැක හිතෙන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද මේරිනේට් අර නීති දාලා තියෙන්නේත් මේ අලුත් අකුම එහෙම නැත්නම් ක්‍රිසලස් කියන ලයිලාගේ අකුම ස්වරූපයෙන් මේ තමන්ගේ Miraculous team එක ආරක්ෂා කරගන්න. ඉතින් ඒ නිසා මේරිනේට් සැක හිතනවා මේ ඇවිල්ලා තියෙන්නේ වෙනත් කෙනෙක්ද කියලා. කොහොම හරි මොකද මේ මාමට කිසිම උවමනාවක් නැහැනේ මේරිනේට්ට තෑග්ගක් දෙන්න. මොකද මේ බර්ත්ඩේ එක එයාගේ අම්මගේ. ඉතින් කොහොම හරි අපිට මෙතනින් එහාට බලා ගන්න පුළුවන් මේ ඇත්තටම අංකල් වෑන් මේ දෙන්න හදලා තියෙන මේරිනේට්ට එයාගේ ආච්චිගේ කියලා ලස්සන කරාඹු දෙකක්. එතකොට ඔයාලට දැන් පොඩි සැකයක් එනවා ඇති මේරිනේට්ගේ බලය තියෙන්නේත් කරාඹු දෙකක. ඒ කියන්නේ යාට රතුචූටි වෙන්න නම් මේ කරාඹු දෙකේ තමයි බලය තියෙන්නේ. හැබැයි මේ මාමා ගෙනල්ලා තියෙන්නේත් කරාඹු දෙකක්. එතකොට මාමගේ හිත සතුටු කරන්න නම් මේ කරාඹු දෙක දාන්න ඕන. හැබැයි ඒ කරාඹු දෙක දානවා නම් මෙයාගේ තියෙන ඒ කියන්නේ Miraculous එක ගලවන්න වෙනවා. එතන පොඩි අවුලක් ඔන්න අපිට මතුවෙනවා. මං හිතන්නේ මේරිනේට්ගේ සැකයට හේතුව මෙන්න මේක තමයි. ඔය අතරේ මේරිනේට්ගේ කාමරේ මෙයා ආරක්ෂක පද්ධතියක් සෙට් කරලා තියෙනවා. කවුරු හරි ආවොත් ෆෝන් එකට මැසේජ් එකක් එන විදිහට. ඉතින් මෙහෙම මෙයාලා කතා කර කර ඉද්දි මේරිනේට්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා කාමරේට කවුරු හරි ඇවිල්ලා කියලා. මෙතනදී මේරිනේට්ට තවත් සැක හිතෙනවා. මේරිනේට් ටක් ගාලා දුවගෙන යනවා. ඒ වුණාට යද්දි මෙයාගේ මේ බඩුත් මෙතන වැටිලා. ඒ කියන්නේ කවුරු හරි ඉඳලා තියෙනවා. හැබැයි මේරිනේට් එද්දි එයා ගිහිල්ලා.
ඉතින් අර මං කියවනේ මේ කරාඹු සීන් එකක් කොහොම හරි මෙරිනේට් කියන්නේ ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඒක තමයි එයාට මාස්ටර් ෆූ විසින් මේ මිරකියුලස් එකක් ලබා දෙන්නේ. ඒ කියන්නේ නිර්මාණය කිරීමේ බලය තියෙන මේ මිරකියුලස් එක ලබා දෙන්නේ. ඉතින් කොහොම හරි මෙරිනේට් හදන්නේ දැන් මේ සැකයක් ආපු නිසා මේක හොයලා බලන්න. ඉතින් ඒ නිසා යා කරන්නේ يعني මෙයාගේ නීතියක මේ ඒ ඇත්ත මිරකියුලස් එක වගේම ෆේක් එකක් හදාගෙන තිබිලා තියෙනවා. ඉතින් මෙයා කරන්නේ ටක් ගාලා කාමරේට දුවලා ගිහිල්ලා තමන්ගේ ඇත්ත මිරකියුලස් දෙක ගලවලා ඒ දෙක වගේම තියෙන බොරු මිරකියුලස් දෙකක් කනට දාගෙන තමයි මාමා ගාවට ගිහිල්ලා ඒ දැන් දාගෙන බොරු දෙක ගලවලා මාමට දීලා අර ආච්චි දෙන්න කිව්වා කියන අලුත් මාමගේ නපු කරාඹු දෙක දාගන්න. ඉතින් එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති මෙයා දීලා තියෙන ඇත්ත මිරකියුලස් එක නෙමෙයි. ඒ වගේම දැන් ඇත්ත මිරකියුලස් එක ඊට පස්සේ මෙයා කරන වැඩේ ටිකීට දීලා කියනවා මේක ආල්ලට දෙන්න කියලා. මොකද එයා මෙරිනේට් හොඳම යාළුවනේ. ඉතින් ඒ නිසා ටිකී මේක ගිහිල්ලා ආල්ලට දෙනවා. මොකද හදිස්සිය සටනකට ඕනේ වුණොත් එයාට ඒ රතු චූටිගේ බලය අරගෙන සටන මේවා කරන්න. මොකද මෙරිනේට් අම්මගේ උපන්දිනේ සහ මේ මාමා ආපු එකත් අස්සේ සටනකට යන්න බෑ කවුරු හරි අකුම ග්‍රහණයට ලක් වුණොත්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ මෙයාගේ අම්මගේ සර්ප්‍රයිස් පාටියට මෙයා ටැක්සි එකක් වගේන පාර ගාවට එනවා. අම්මගේ ඇසුත් බැඳලා තමයි තියෙන්නේ සර්ප්‍රයිස් කරන්න ඕන නිසා. කොහොම හරි මෙතැන්ට ආවට පස්සේ මේ මාමා එකපාරට කියනවා එයාට ආපහු ගෙදර යන්න ඕන මේ අර එයාගේ අක්කට දෙන්න ගෙනාපු තෑග්ග ගේන්න අමතක වෙලා ඒක තියෙන්නේ ඔයාලගේ ගෙදර කියලා. ඉතින් ඒ නිසා මෙරිනේට්ගේ තාත්තා යතුරු කැරැල්ල දෙනවා ගෙදරට ගිහිල්ලා ඒක ගේන්න කියලා. මෙරිනේට් බලාගෙන ඉන්නේ මාමා කොහෙද ගියේ කියලා. ඒත් එකම බලාගන්න පුළුවන් මෙයාගේ මාමා අකුමා ග්‍රහණයට ලක් වෙලා තියෙනවා. ඉතින් එයා තඩි වීසා වලින් හදපු තඩි පීයකුත් අරගෙන මෙරිනේට්ගේ කාමරේ ගාවින් සම්පූර්ණයෙන් ගෙදර කපනවා. කපලා එළියට ඇවිල්ලා මෙරිනේට් පාල්ලගෙන අහනවා කෝ ඔයාගේ අම්මට මම ගෙනාපු තෑග්ග කියලා. ඒ කියන්නේ හරියට නිකන් මෙරිනේට් තෑග්ග හැංගුවා වගේ තමයි අහන්නේ. ඒ වුණාට මෙරිනේට් ඇත්තටම දන්නවනේ මෙයා මේ තෑග්ගක් හැංගුවේ නැහැ කියලා. ඉතින් මෙරිනේට්ගේ සැකය තවත් වැඩි වෙනවා. ඒ අතරේ මෙතන මේ අකුමා ග්‍රහණයට ලක් වෙනවා කියලා ආරංචියක් ආපු ආල්යා මුලින්ම කරන්නේ ටිකීගේ බලය යූස් කරලා ස්කැරබෙලා විදිහට එයාගේ ස්වරූපය වෙනස් කරගන්නවා. ඊට පස්සේ මෙයා ට්‍රික්ස්වත් එකතු කරලා මෙන්න මේ නරි මිරකියුලස් එකයි මේ ටිකී මේ ලේඩි බග්ගේ මිරකියුලස් එක දෙකම එකතු කරලා මෙන්න මේ විදිහට සුපර් හීරෝ කෙනෙක් විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න එක සහ රතු චූටිගේ අර බලය යූස් කරලා අනිත් මිරකියුලස් හෝල්ඩර්ස්ලා කීප දෙනෙක්ටත් මෙතනට එන්න කියලා මැසේජ් එකක් යවන එක. අර නරිගෙල්ල විදිහට දැන් එයා රතු චූටිගේ බලයත් අරගෙන ඉන්නවා. කොහොම හරි ඊට පස්සේ දැන් මෙයාලා හදන්නේ මෙරිනේට්ට බේර ගන්න වගේම මෙතන වෙන දේ බලන්න. විශේෂයෙන්ම නරිගෙල්ල මෙතන මොකද්ද මේ වෙන්නේ කියලා විශේෂයෙන්ම සෝදිසි කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මේ ආල්‍ය කරන්නේ මම මෙයාට දැන් මේ රීනාබාග් කියලා කියන්න. මොකද මේක තමයි කතාවේ මෙයාට දීලා තියෙන නම. මොකද මේ ට්‍රික්ස් සහ ටිකීව යුනිෆයි කරලා ගත්ත බලය. ඉතින් මෙයා කරන්නේ මෙයාගේ අර ඉලූෂන් බලයෙන් ඒ කියන්නේ අර නරි බලය යූස් කරලා මවලා පෙන්නනවා. ඇත්තටම මෙතන රතු චූටිත් ඉන්නවා කියලා. මේ ඉන්නේ ඇත්ත කෙනා නෙමෙයි. මෙතන ඊට පස්සේ වීඩියෝ ටිකක් දෙනවා. ඇවිල්ලා බලද්දිම පූස් කොල්ල දකිනවා මෙරිනේට් අනතුරක කියලා. ඉතින් ටක් ගාලා මෙයා මොකද පූස් කොල්ල මෙරිනේට්ට කැමති. ඒ නිසා පූස් කොල්ල හදන්නේ ටක් ගාලා මෙරිනේට්ව බේර ගන්න. ඉතින් මෙයා ටක් ගාලා ගිහිල්ලා එයාව බේර ගන්න try කරනවා. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. කොහොම හරි කට්ටිය එකතු වෙලා මේ මාමව අකුමා ග්‍රහණයෙන් නිදහස් කරන්න සමත් වෙනවා. මෙතන ලස්සන ෆයිට් එකක් යනවා. ඉතින් ඔයාට මේ සම්පූර්ණ එපිසෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් බලව හැකි. හැබැයි ඒක ඉංග්‍රීසි මිරකියුලස් 2 කියන වෙබ්සයිට් එකේ තමයි ඒක තියෙන්නේ. වෙබ්සයිට් එකට ගිහිල්ලා බලව හැකි. මම සිංහල රිවිව් එක බලලා යන්නේ ඔයාලට කතාව තේරෙයි. ඊට පස්සේ කොහොම හරි මෙතනින් පස්සේ වෙන්නේ මාමාව බේරගත්තට පස්සේ ආපහු ආල්යා එයාගේ බලය ඉවත් කරනවා වගේම වීරියවත් මෙතනින් යන්න යනවා. ඒ වගේම මෙරිනේට් මාමා එයාගේ අම්මා සහ තාත්තා ආපහු ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ගෙදර යද්දි මාමා කියනවා ඇත්තටම මට සමා වෙන්න මම හිතුවේ නෑ මාව අකුමා ග්‍රහණයට ලක් වෙයි. මම දැම්ම ආපහු චීනේ බලා යන්නම් කියලා. ඊටත් කලින් මාමා මෙතන මෙයාලා එක්ක කතා කරනවා. ඒ වගේම හවස තේ බොන්නත් එක්ක මාමා පොඩි වෙලාවක් ඉන්නවා කියලා තමයි කාමරේට යන්නේ පොඩ්ඩක් ඉන්න කියලා. හැබැයි කොහොම හරි මෙරිනේට්ගේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඊට පස්සේ කතා කරන්නේ මෙරිනේට්ගේ මාමා. මොකද්ද ඒ වුනේ? ඔයාලට නිකන් ට්‍රැක් පැන්නා වගේ වෙන්නේ නැති. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මේකයි. මෙරිනේට්ගේ මාමා මං එයාට ඇත්ත මාමා කියන්නම්. මොකද ඇත්තම කෙනා ඇත්තටම චීනේ ඉඳලා තියෙන්නේ. මං කියවනේ මෙච්චර කාලයකට උපන්දිනයකට එයා පැරිසිට ඇවිල්ලා නැහැ කියලා. ඇත්තම කෙනා ඉඳලා තියෙන්නේ චීනෙම තමයි. හැබැයි එතකොට මේ මෙරිනේට්ලා ගෙදරට ආපු මාමා සහ කවුද මේ අකුමා ග්‍රහණයට ලක් වුනේ කියලා දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති.
මේක තමයි සීසන් 6 එකේ ෆයිනල් සීක්‍රට් ප්‍රොටෝකෝල් එපිසෝඩ් එකේ ආපු ලොකුම ප්‍රශ්නය. ඉතින් මේකට සරලම උත්තරේ මම අනුමාන කරනවා මේ ඉන්නේ ක්‍රිසලස් වෙන්න ඇති කියලා. ක්‍රිසලස් කියන්නේ අලුත් අකුමට. අර ලයිලා තමයි දැන් අකුම විදියට පෙනී සිටින සීසන් 6 එකේදී සීසන් 5 දී ගේබ්‍රියල් එග්‍රස්ට් මැරෙනවා. ඔයා දකින්න ඇති. ඒ විතරක් නෙමේ දැන් මෙයාලට රහස් ගොඩක් තියෙනවා ආරක්ෂා කරගන්න. ඉතින් මේ වෙලාවෙත් දැන් ඇත්තටම මේරිනෙට්ගේ තාත්තා සහ අම්මා වගේම මේරිනෙට්ුත් ගොඩක් බය වෙලා ඉන්නේ කවුද මේ ආපු කෙනා කියලා. මම අර කලින් කිව්වේ මගේ අනුමානයක් විතරයි. අපිට ඊළඟ එපිසෝඩ් 26 වෙනි එකට පස්සේ තමයි කතාව හරියටම තේරුම් ගන්න වෙන්නේ. මම මේ වීඩියෝ එක කරන දවස් වෙද්දී සීක්‍රට් ප්‍රොටෝකෝල් එක විතරයි ඇවිල්ලා තියෙන්නේ. අවසාන එපිසෝඩ් එක තාම රිලීස් වෙලා නැහැ. ඔයා මේක බලද්දි සමහර විට අවසාන එකත් ඇවිල්ලා ඇති. මම රෙකෝඩ් කරද්දී ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් කොහොමරි ඊට පස්සේ වෙන්නේ කතාවේ අපි මෙතෙක් හිතුවේවත් නැති විදිය දෙයක්. ඔයාලා දන්නවා මේරිනේට්ගේ අනන්‍යතාවය. එහෙම නැත්නම් මේරිනේට් කියන්නේ රතු චූඩි බව දන්නේ එයාගේ හොඳම යාළුවා ආල්‍ය සහ අර සර්ප මිරැගුලස් එක පාවිච්චි කරන ලූකා විතරයි. ඒ වගේම සීසන් 6 එක වෙද්දී නම් අර ඒඩ්‍රියන්ගේ ගෙදර ඉන්න නැතලිත් දන්නවා. ඒ වගේම මැරෙන්න කලින් ඒඩ්‍රියන්ගේ තාත්තත් දැනගන්නවා. ඔය කීප දෙනා විතරනේ ඉන්නේ. හැබැයි මේරිනේට් මේ වගේ ප්‍රශ්න වෙන නිසා මොකක් හරි හදිසියක් තමන්ගේ දෙමව්පියන්ට වෙයි කියලා මේ වෙලාවේදී එයා ටිකීට එන්න කියනවා දෙමව්පියෝ ඉස්සරහට. ඒ වගේම එහෙම එන්න කියලා මෙයාගේ රතු චූඩි බලය මෙතනදී භාවිතා කරනවා. ඉතින් මෙයාගේ අම්මයි තාත්තයි ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා මොකද්ද මේ වුනේ කියලා. මේත් එක්කම ලොකු කුතුහලයක් තියලා සීසන් 6 එකේ 25 වෙනි එපිසෝඩ් එක වෙන සීක්‍රට් ප්‍රොටෝකෝල් අවසන් වෙලා යනවා. මෙතනින් පස්සේ සීසන් 6 එකේ 26 වෙනි එපිසෝඩ් එක තමයි එන්න තියෙන්නේ. මම වීඩියෝ එක මේක කරන දවස් වෙදී එක ඇවිල්ලා නැහැ. ඔයාලට මගේ channel එකේ බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඒ එපිසෝඩ් එකේ රිවිව් එක. ඉතින් ඔන්න ඒ වීඩියෝ එකේදී මම කියනවා මොකද්ද මේ ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔය කුතුහලයත් එක්ක එහෙනම් රැඳී සිටින්න. එහෙනම් තවත් මේ වගේ ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා එහෙනම් subscribe පාරකුත් දාලා තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් guys ගිහිල්ලා ඉන්න හැමදෙටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.